අපට උරුම සભ્યත්වයෙන් මිදී පන්සලින් ඈත් වී රටක් වශයෙන් ඉදිරියට යාමට නොහැකි බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අලුත්ගමදී අද පැවති උත්සවයකට එක්වෙමින්. අලුත්ගම බෝසෙවන පදනමේ වෙබ් අඩවිය ජනගත කිරීම සෞරජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. අපි සියලු දෙනා දන්නවා අපි මහත් ව්‍යසනයකට මුහුණ දුන්නා. ඒ ව්‍යසනයකට මුහුණ දුන්න ඉතිහාසයේ හැම අවස්ථාවකම ඔබ හොඳට බැලුවොත් අපේ රටේ මේ මිනිස්සුන්ගේ සරණට හවුහරණට පැමිණියේ අපේ භික්ෂුන් වහන්සේලා. තවත් අවස්ථාවකදී වෙනත් ආගමික නායකයෙක්. අපේ ඒ පන්සල් පද්ධතිය එක විට හරියට නිකන් රේඩියෝ මෙසේජ් එකකින් එකතු කරා වගේ එක විට එකතු වුණා. මේ ශ්‍රී ලාංකික සભ્યත්වය ගැන මම ලැබුණු හැම විටම ඒ අවශ්‍ය බර යොදමින් කතා කරන්නේ මේක තමයි අපේ රටට ඉස්සරහට යන්නට තියෙන පාරිසරික මානව පද්ධතිය. මේ රටේ අපේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුල තිබෙන ඒ ඇදහිලි වටිනාකම් විශ්වාස මේ සියල්ලම මුස්ව තමයි අපේ මේ රට පවතිනවාද නැද්ද කියන එක ඉදිරියට යනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. අපිට බෑ මේ පන්සල අපිට ඈත් වෙන තත්ත්වයක් නිර්මාණය කරලා ඒ තුර මේ රට ඉදිරියට ගෙනියන්න.